අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ රසවත් චිකන් ස්ටූ එකක් හදාගන්න විදිය. ඔයාලා චිකන් ටිකක් අරගෙන හොඳට හොදලා පුංචි කෑලි වලට කපාගෙන ඒකට ලුණුයි කහයි ගම්මිරිසුයි එකතු කරලා අබ පේස්ට් එකෙන් තේ හැඳි 2ක් විතර එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 10ක් විතර සීසන් වෙන්න පැත්තකින් තියාගන්න. ඒ අතරේ චිකන් ස්ටූ එකට ඕන කරන අනිත් දේවල් අපි ලෑස්ති කරගමු. ඔයාලා වෙනම බෝල් එකකට අබ කුඩු ටිකකුයි විනාගිරි ටිකකුයි එකතු කරගන්න ඕනේ. මං ගාව අබ කුඩු තිබ්බ නැති හින්දා අබ පේස්ට් එකෙන් ටිකක්ම තමයි මං එකතු කරගත්තේ. විනාඩි 10කට පස්සේ අර සීසන් වෙන්න තිබ්බ චිකන් ටික වතුර කප් 2කට විතර එකතු කරලා මද ගින්දරේ විනාඩි 10ක් විතර තැම්බෙන්න තියාගන්න ඕනේ. ඒක තැම්බෙනකල් ඉඟුරු සුදු ලුණු තලාගෙන අමු මිරිස් රම්පේ කරපිංචා ලුණු වගේ දේවල් කපලා පැත්තකින් තියාගමු. ස්ටූ එක රසවත් වෙන්න රවුමට කපාගත්ත කැරට්, අල, මාළු මිරිස්, ලුණුත් ඕනේ වෙනවා. ඊට පස්සේ තාච්චියකට තෙල් ටිකක් එකතු කරලා ඒකට පොඩිවට කපාගත්ත ලුණු, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, රම්පේ කරපිංචා වගේ දේවල් එකතු කරගන්න ඕනේ. ඔයාලා ළඟ තියෙනවා නම් එනසාල් කුරුඳු කෑල්ලක් වුණත් තලලා මේකට එකතු කරගන්න පුළුවන්. තෙලට දාපු මේ අමුද්‍රව්‍ය ටික චුට්ටක් රත් වෙනකල් තියෙන අතරේ අර මුලින් හදාගත්ත අබ මිශ්‍රණය අපි මේකට එකතු කරගන්නවා. ඒ වගේම චිකන් තම්බලා ඉතුරු වෙච්ච වතුර ටිකත් මේකට දානවා. මේකෙන් තමයි මේ ස්ටූ එක ගොඩාක්ම රසවත් වෙන්නේ. අපි ඊට පස්සේ මේ මිශ්‍රණයට කපාගත්ත අමු මිරිස් ටික එකතු කරනවා. ඊළඟට අර රවුමට කපාගත්ත කැරට් පෙති ටික එකතු කරනවා. කැරට් චුට්ටක් ඝනකමෙන් වැඩි හින්දා මුලින්ම මම මේ මිශ්‍රණයට එකතු කරලා තියෙනවා. ඒක අවශ්‍ය ප්‍රමාණයට තැම්බෙන්න ඕනේ හින්දා. කැරට් ටික ටිකක් තැම්බීගෙන යද්දී අපි ඒකට අර අර්තාපල් පෙති ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලට රස බලලා අවශ්‍ය නම් ගම්මිරිස් ටිකක්, කහ ටිකක්, ලුණු ටිකක් ආයෙම එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි රවුමට කපාගත්ත රතු ලුණු ටිකයි අවසානයේදී රවුමට කපාගත්ත මාළු මිරිස් ටික එකතු කරගන්නවා. මේ ටික විනාඩි භාගයක් විතර තැම්බෙද්දී අපි තම්බගෙන පැත්තකින් තියාගත්ත චිකන් ටික මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ග්‍රේවි එක චිකන් වලට උරා ගන්නකල් විනාඩි එකමාරක් විතර හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් ඔන්න අපේ චිකන් ස්ටූ එකේ අවසානයට ළඟා වෙලා තියෙන්නේ. හරිම සුවඳයි මේකේ වගේම බැලුවත් ඔයාලට තේරෙන්නේ මේක හරිම රසවත්. සාමාන්‍ය චිකන් වලට වඩා විශේෂ රහක් තියෙනවා. බත් එක්ක කන්න උනත්, පාන් එක්ක කන්න උනත් මේ චිකන් ස්ටූ එක කොහොම හොඳට ගැලපෙනවා. ඉතින් ඔයාලත් විවේක වෙලාවට මේ චිකන් ස්ටූ එක try කරලා බලන්න. චිකන් ස්ටූ එක චිකන් කෑල්ල මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේක හරිම සුවඳයි, හරිම රසයි.